කොරියානුවන් දවසකට එක වතාවක්වත් කන ලෝකයේ හෙල්තිස්ට් ෆුඩ්ස් අතරට ඇතුළත් වෙන මේ රතු පාට අමුතු කෑම මොකක්ද? අපි අද කතා කරන්නේ කොරියන් වල ෆේමස්ම ට්‍රැඩිෂනල් ෆුඩ් එකක් වන කිම්චි ගැනයි. කිම්චි කියන්නේ fermented vegetable dish එකක්. සාමාන්‍යයෙන් චීන ගෝවා, රැඩිෂ්, garlic, ginger සහ කොරියන් chili powder mix කරලා තමයි මේක හදන්නේ. spicy, sauce, salty කියන ෆ්ලේවර් තුනම එකතු වෙලා කිම්චි වලට unique taste එකක් ලබා දෙනවා. ඉතින් මේ කිම්චි වල ඉතිහාසය අවුරුදු 2000කටත් වඩා පැරණි. පරණ කොරියානුවන් වින්ටර් සීසන් එකේ vegetable freshව තියාගන්න අමාරු නිසා fermentation method එකක් use කළා. ඒ preservation method එකෙන් තමයි කිම්චි බිහි වුනේ. මුලින්ම spicy version එකක් නොතිබුණත් chili peppers කොරියාවට ආවට පස්සේ අද අපි දන්න famous red kimchi develop වුණා. කිම්චි වල විවිධ වර්ග තියෙනවා. බීජු කිම්චි කියන්නේ චීන ගෝ වලින් හදන most popular type එක. කක්තුගි කියලා කියන්නේ රාබු වලින් හදන කිම්චි එකක්. ඒ වගේම ස්පයිසි නොවන white කිම්චි කියන traditional version එකකුත් තියෙනවා. කිම්චි හදන process එක simple වුණත් ඉවසීම අත්‍යවශ්‍යම දෙයක් මේ කිම්චි හදද්දී. මුලින්ම ගෝවා ලුණු වතුරට දාලා පොඟවනවා. ඊට පස්සේ garlic, ginger, chili powder, fish sauce mix කරලා paste එකක් හදනවා. ඒ paste එක vegetable වලට දාලා භාජන වලට දාලා ගබඩා කරනවා. දවස් කීපයක් fermentation වෙද්දී කිම්චි වල famous sauce spicy flavor එක develop වෙනවා. කිම්චි කියලා කියන්නේ රසවත්ම ආහාරයක් විතරක්ම නෙවෙයි. මේකේ probiotics අන්තර්ගත වෙලා තියෙන නිසා ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් සිදු වෙනවා. විටමින් A, B, C බහුල විදිහට අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම low calories ආහාරයක් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොඳ සපෝට් එකක් ලබා දෙනවා. කොරියාවේ කිම්චි කියලා කියන්නේ ආහාරයක් විතරක්ම නෙවෙයි. ඒක කල්චර් එකේ කොටසක්. කොරියන් පවුල් එකට එකතු වෙලා කිම්චි හදන ට්‍රැඩිෂන් එක කිම්ජං කියලා හඳුන්වනවා. මේ ට්‍රැඩිෂන් එක UNESCO කල්චර් හෙරිටේජ් ලිස්ට් එකට ඇතුළත් වෙලා තියෙනවා. ස්පයිසි ටේස්ට් එක ඇතුලේ කොරියාවල හිස්ටරි එකක්, කල්චර් එකක්, හෙල්ත් සීක්‍රට් ටිකක් හැංගිලා තියෙනවා. ඒ තමයි කිම්චි. ඔයා කිම්චි ටේස්ට් කරලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් කොරියන් රිලේටඩ් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න, page එක follow කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න.